කම්පියුටර් සයන්ස් කියුගේ යාළුවා CS කියලා. එහෙම එකෙක් කලින් මර. නෑ CS නරක නෑ නේ CS හොඳයි. ඒකට ඌ අර හිම මාර ඇනලිටිකලි ගත්ත තීරණයක් නෙමෙයි. ඌගේ යාළුවාට ඌගේ යාළුවා ඌ ඊට අන්තයි. හරිද? ඌගේ යාළුවා මේ ඌ කෙමිස්ට්‍රි පන්තියේ නෑ මොකද ඌ IT කරේ. ඌ කෙමිස්ට්‍රි ගිහිල්ලා මුලින්ම මාසයක් විතර ඌට කෙමිස්ට්‍රි අමාරුයි වගේ හිතලා ඌ IT වලට මාරලා. ඌ එකෙන් ලංකාවේ දෙක. කියන්නේ බොරු කතානේ ලංකාවේ දෙක වෙන්න. කියන්නේ මැත්ස් ඔය ෆිසික්ස් ඔය IT. ඉතින් ඒකෙන් ලංකාවේ දෙක වෙන්න පුළුවන්. ඒකට මේ කෙමිස්ට්‍රි පේපර් එකක් කරලා ඒකක් ගන්න බොරුනේ. ඉතින් ඌට අර මාසයක් ගියා පොඩ්ඩක් සෙට් නෑ වගේ අමාරුයි වගේ ඌටක් ගාලා මාරනවා IT කරේ. ඉතින් ඌට මේ මොරටෝ යන්න බෑනේ IT කරලා ලංකාවේ කීය වුණත් කම්පියුටර් සයන්ස් ඉතින් යන්න තියෙන්නේ. මේ ඌ කම්පියුටර් සයන්ස් ගියා කොළඹ අරුත් ඉතින් ඌ දිස්ත්‍රික්ක 33 කොළඹ ඉතින් ඌට ගේමන්න දෝ මොරටෝ යන්න පුළුවන් මේ ඌත් අරූ ගියා නේ හිතලා ඌත් කම්පියුටර් සයන්ස් එහෙමනේ ඌ ඔක්කොම අර පාරම්පරික රැක් කාර්යෝ ටිකක් උන් ඒ කියන්නේ ඌට තමයි මම අර ඕගලන්ට කිව්වද එකෙක් හිටියා කියලා ඌ තමයි මේ ඌට හිතෙනවලු ඒ අවුලක් නැහැ ඌ එහෙම ප්‍රශ්නයක් නැහැ ඌට හිතෙනවලු මේ මෙහෙම මේ පන්ති කියලා දෙයක් ඉගෙන ගන්නවා කියලා දෙයක් විභාග කියලා දෙයක් නෑලු මේ ලෝකේ. හරි. කියන්නේ උට හිතෙන්නේ ඒක නිකන් ගැලපෙන්නේ කවුද එහෙම හිතලා ඒ කියන්නේ ඇත්ත උ කියන එකේ පොයින්ට් එකක් තියෙනවා මේ හොඳට ජීවත් වෙන්න ඕන තියෙන එක. ඒ ඉතින් හිතනවා අපි හැමෝම එකඟ වුණා කියලා අපි විභාග කරන්නේ අපි ඉගෙන ගන්නෑ අපි ඔය පුළුවන් හැටියට ජීවත් වෙනවා කියලා. හැමෝම එකඟ ලෝකෙම උන් එකඟ වුණොත් ඇත්තට ඒක වඩා තාත්විකයි ළමයි. ඒ කියන්නේ මේ නිකම් පේපර් හදාගෙන විභාග හදාගෙන සිලබස් හදාගෙන ඉස්කෝල කියලා જાතියක් හදාගෙන කැම්පස් කියලා જાතියක් මේ මහා විකාරයන්නේ නටන්නේ. හරිද? ඒ කියන්නේ ඌ කියන්නේ ලෝකේ එහෙමලු. හැබැයි ලෝකේ ඔක්කොම එකතු වෙලා ඌට ප්‍රෑන්ක් එකක් කරනවා. ඔක්කොම එකතු වෙලා ඌ ඉපදුණු දා ඉඳන් හැමෝම එකතු වෙලා මේ ඌව රවට්ටන්න ඉස්කෝල කියලා තියෙනවා පන්ති කියලා තියෙනවා. උන් කියන්නේ දැන් පන්තියේ ඉන්ටර්වල් එක දීපු ගමන් ඔක්කොම එළියට ගිහිල්ලා උට පේන්නේ නැතින hina වෙනවලු අර රැවටිලා ඉන්නේ වගේ වගේ. ඒ කියන්නේ මේ ඔක්කොම මේ මම ඕගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා තින්නේ මේ ඌ රවට්ටන්න. එහෙම එකක්. නෑ ඌ කියන එක නෑ කියලා ඔප්පු කරන්න බෑනේ. ඒක හිතන්නකො ට්‍රැක් එකේ ලෙවල් එක. ඒ කියන්නේ ඒක අර විතණ්ඩවාදී තර්ක කියන්නේ ඒක කොහොමදවත් නෑ කියලා ඔප්පු කරන්න බෑ. ඒ කියන්නේ ඒක කොහොමද ඉතින් ඌ කියන්නේ අපි හැමෝම උට අපි පර්ෆෙක්ට් ඒ වැඩේ කරනවා. සර් උනත් ඇවිල්ලා අරෝ ගියාම ළමයි එක්ක එකදලේ අරෝ හොඳටම රැවටිලා ඉන්නේ කියලා මේ ඉනාවි යනවා කියලා කියන්නේ. ඒ උට කොහොමද ඒක නෑ කියන්නේ? ඉතින් උට කොච්චර කිව්වත් ඌ කියන්නේ උඹලා මට පේන්නේ නැති වෙන්න ඕක කරන්නේ. ඉතින් අහු වෙන්න කරන්නේ නෑ. උඹලා ඒක හොඳටම කරනවා. ඉතින් මං රැවටිලා ඉන්නවා කියලා උට ෂුවර් නෑ. එහෙම එකක් තියෙන. ඌ අවුලක් නෑ. ඌ කරනවා. ඉතින් ඩිස්ට්‍රික්ක 33 වෙන්න බෑනේ. එහෙම නැතුව ඌ වැඩේ කරනවා. කරාට ඌ නිකන් අර ඕන වෙලාවක අරක පිළිගන්න ලෑස්ති. ඒ කියන්නේ අර සීන් එකේම කරනවා නේ. ඌ පොඩ්ඩක් සැක සහිතව කරගෙන. මොකද හදිසියවත් ඒක රෑන්ක් එක නෙවෙයි නම් උට කෙලවෙනවා කියලා තු දන්නවා. ඒ හින්දා වැඩි අවදානමක් ගන්න බැරි හින්දා කරනවා. ඌ කියන අර මේකක් උට හිතෙනවා කියලා කියන්නේ. එහෙම ඉන්නවා මිනිස්සු. අවුලක් නැහැ. තාම ඉතින් ඉන්නවා යහතින්. එහෙම ප්‍රශ්නයක් කියලා නැහැ. මොකක් කර කර ඉන්නවා. එහෙම ඉන්නවා. ඒක තමයි මම කලින් කියලා තියෙනවා නම් එහෙම එකෙක් ගැන ඒ ඔය පුද්ගලයා තමයි.